අයිබෝවන් දුවල පුතාලා හැමෝටම සාමාන්‍ය පෙළ විභාගයේ අරමුණු කරගෙන පවත්වනු ලබන ෂෝට් නෝට් වීඩියෝ මාලාවෙහි 5 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයගොල්ලන් මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට 10 ශ්‍රේණිය 8 වෙනි පාඩම වෙන විද්‍යුත් සමර්පණ එහෙම නැත්නම් PowerPoint පාඩම ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් පාඩම ඔයගොල්ලන්ට කෙටි සටහනක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යමු පාඩමට. විද්‍යුත් සමර්පණයක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක් හෝ විශාල පිරිසක් ඉදිරියේ යම්කිසි තොරතුරක් පණිවිඩයක් වගේ දෙයක් ඉදිරිපත් කිරීමකට අපි කියනවා ප්‍රසන්ටේෂන් එකක් කියලා. ඉතින් ඒක නිර්මාණශීලීව ඊටමත් ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරන්න තමයි අපි පරිගණක මෘදුකාංගයක් භාවිතා කරලා විද්‍යුත් සමර්පණයක් නිර්මාණය කරන්නේ. ඉතින් විද්‍යුත් සමර්පණ කොටසට එන්න කලින් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තුළ කතා කරන්න තියෙනවා ප්‍රක්ෂේපණ යන්ත්‍ර වර්ග තුනක් ගැන. පළවෙනි එක තමයි ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර්. එහෙම නැත්නම් උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කියනවා. දෙවෙනි එක ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්. කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කියනවා. තුන්වෙනි එක බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. වර්තමානයේ අපි භාවිතා කරන බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. ඉතින් අපි මේ තුන්දෙනා ගැන රූප සටහන එක්ක චුට්ටක් කතා කරමු. හරි බලන්න මේක කියන විද්‍යුත් සමර්පණ පුද්ගලයන් කිහිප දෙනෙකුට හෝ විශාල පිරිසකට යම් පණිවිඩයක් හෝ තොරතුරක් වැනි දෙයක් ඉතා හොඳින් අවබෝධ වන ආකාරයටත් ආකර්ෂණයක් ඇති වෙන ආකාරයටත් පැහැදිලි ඡායාරූප, ශබ්ද, වීඩියෝ සහ ඊට අදාළ චලන යොදා ගනිමින් පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් සිදු කරන කිසියම් නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් මෙතන වෙනස් වෙනෝනේ ඊ සමර්පණයක් ලෙස හඳුන්වයි කියලා නේද? හරි. මේ සඳහා අතීතයේ සිට භාවිතා කරන ප්‍රක්ෂේපණ යන්ත්‍ර තුනක් ගැන අපි කතා කරනවා. පළවෙනි එක බලන්න ඕන ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර්. ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකෙන් වෙන්නේ පුතේ අපි මොනවා හරි මොකක් හරි කොලයක මොකක් හරි පණිවිඩයක් අපි ලියලා ඒ කොලය මෙන්න මෙතනට දීලා එයා ස්කෑන් වෙලා මේ හරහා වෝල් එකට යන එක තමයි වෙන්නේ මේ ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකෙන්. ඉතින් මේකෙදි අපි කියනවා පෙර සැකසූ විනිවිදක කියලා. ඒ කියන්නේ අපි කලින් ලියපු එකක් එතන ලියපු හරි කලින් සකස් කරගත්ත ડોකියුමන්ට් එකක් තමයි මෙතන ස්කෑන් වෙන්න දෙන්නේ. හරිද? එතකොට ඒක අපිට එඩිට් කරන්න පුළුවන්ද? බැහැ. ආයෙමත් අපිට ඒ පණිවිඩය හිතන්නකෝ ඔයා ඊගාව සතියේ ලබන සෙනසුරාදා 8ට ඊගාව පන්තියේ තියෙනවා කියලා මම පණිවිඩයක් දෙනවා කියලා. ඊට පස්සේ මට මතක් වෙනවා ලබන සෙනසුරාදා 8ට නෙමෙයි 9ට කියලා. මට ඒක එඩිට් කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මම ආයෙම කොලයක එක ලියලා තමයි මේක ස්කෑන් වෙන්න දෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔන්න මතක තියාගන්න ඕවර්හෙඩ් ප්‍රොජෙක්ට් එකේ වෙන්නේ පෙර සැකසූ විනිවිදක යොදා ගන්නවා. ඒවා එඩිට් කරන්න, සංස්කරණය කරන්න බැහැ කියලා මතක තියාගන්න. ඒ වගේම තමයි මේකෙදී ડોකියුමන්ට් එකක තියෙන දෙයක් ෆොටෝ එකක් මොකක් හරි ලියපු දෙයක් වගේ මිසක් ඕඩියෝ වීඩියෝ ඇනිමේෂන් භාවිතා කරන්න බෑ. එහෙම නැත්නම් ශබ්ද, දෘශ්‍යරාමු වීඩියෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් චලන භාවිතා කරන්න මේ මුලින්ම තිබුණු උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් බෑ. දැන් මේවා භාවිතා වෙන්නේ නැති තරම් නේද? හරි. ඊට පස්සේ එනවා ස්ලයිඩ් ප්‍රොජෙක්ටර් කියලා එකක්. එහෙම නැත්නම් දෘශ්‍යරාමු ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා කියනවා. මේකෙදි විශේෂත්වය තමයි මේකේ අපි ෆොටෝස් ගහලා කැමරා එකකින් ෆොටෝස් ගහලා ඒව ස්ටුඩියෝ එකෙන් print අරගෙන ඒව මේ ෆ්‍රේම් ඇතුලේ අලවලා තමයි මේක කරන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙතන අමතර වෙහසක් දරන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම හරි බලන්න මේකත් එක්ක කැමරාවකින් ලබාගත් ඡායාරූප චිත්‍රාගාරයක සකස් කරවාගෙන අදාළ රාමු තුල අලවා ගත යුතු බැවින් මෙහිදී අමතර වෙහසක් දැරීමට සිදුවේ. චිත්‍රාගාර කියන්නේ මේ ස්ටුඩියෝ. හරි ඊට පස්සේ තියෙනවා මේකෙත් පුතේ ඕඩියෝ වීඩියෝ ඇනිමේෂන් භාවිතා කරන්න බැහැ. හරිද? ඊට පස්සේ වර්තමානයේ වෙන විට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. දැන් ඔන්න මේ ඔක්කොම වෝල් එකට දාලා සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකකින් කරන කාර්යය කරගන්න පුළුවන් මේ දෙන්නගෙම. නමුත් ඒ දෙන්නගෙම අපිට ඔඩියෝ එකක්, වීඩියෝ එකක් ප්ලේ කරගන්න බෑ. ඒ වගේම චලනයක් දෙන්න යම්කිසි ඇනිමේෂන් හෝ ට්‍රාන්සිෂන් කියලා අපි කියනවා. හරි අන්න ඒ වගේ චලනයක් දෙන්නත් අපිට මේ උඩින් කතා කරපු ප්‍රොජෙක්ටර් වර්ග දෙකෙන්ම බෑ. එහෙනම් පස්සේ කාලේ දෙනවා මේ ටෙක්ස්ට්, ඔඩියෝ, වීඩියෝ, ඇනිමේෂන් පික්චර් මේ ඕනම දෙයක් ඩිස්ප්ලේ කරන්න පුළුවන් විදිහේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් වෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා. ඉතින් අපි දැන් පාවිච්චි කරන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. බලන්න ඔඩියෝ වීඩියෝ ඇනිමේෂන් වලින් ඕනෑම මාධ්‍යයක දත්ත මේ තුලින් ප්‍රදර්ශනය කළ හැක. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඔයාලා මම හිතනවා මේ හැමෝම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් වැඩ කරන විදිහ දැකලා තියෙනවා. හරි. ඊට පස්සේ
අපි යන අපේ පාඩමට ගුණාත්මක ඊ සමර්පණයක් නිර්මාණය සඳහා සැලකිලිමත් විය යුතුද? ඊ සමර්පණයක් කියන්නේ එහෙනම් ඔන්න මතක තියාගන්න පරිගණක මෘදුකාංගයක් භාවිතා කරලා නිර්මාණය කරන ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් තමයි ඔන්න ඊ සමර්පණයක් කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකක් හදන්න කලින් අපි දැනන් ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. හිතන්නකෝ ඔයා ගාවට ඇවිල්ලා කෙනෙක් බාර දෙනා වැඩක් මට ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ ටික අන්තර්ගත කරලා මට ප්‍රසන්ටේෂන් එක හදලා දෙන්න කියලා. ඊට පස්සේ පුතාලා මේක ක්‍රියේට් කරනවා. හොඳ DJ වගේ මියුසික් එකක් දාලා හරි ටිකක් නවීන પરම්පරාවට ගැලපෙන විදිහට එකක් හදනවා. ඊට පස්සේ මේක ප්ලේ කරන්නේ වැඩිහිටි පිරිසක් ඉදිරියේ කියලා හිතන්නකෝ. ගැලපෙනවද අපි හදන කන්ටෙන්ට් එක ගැලපෙනවද? ඒ කියන්නේ මියුසික් ගැලපෙන්න ඕනේ ඒගොල්ලන්ට ගැලපෙන විදිහේ අන්තර්ගතය ගැලපෙන්න ඕනේ. ඊට පස්සේ ටෙක්ස් අඩු වෙන දෙයක් තියා ෆොන්ට් එකේ සයිස් එක පවා ඒගොල්ලන්ට ගැලපෙන විදිහට අපි ඒක ක්‍රියේට් කරන්න ඕනේ. තවත් දෙයකින් හිතන්නකෝ කිඩ්ස් ලාගේ පොඩි නර්සරි එකක මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් කරන්න යනවා කියලා කියන්නේ. එතකොට ඒ අර චූටි බබාලට ගැලපෙන විදිහට තමයි මේ ප්‍රසන්ටේෂන් එක අපි නිර්මාණය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ගැලපෙන ඔඩියෝ ට්‍රැක් දෙන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝස් එයාලට ගැලපෙන්න ඕනේ. දෙන ඉමේජස් ඒගොල්ලන්ට ගැලපෙන්න ඕනේ. හරිම කියුට් විදිහට දෙන්න ඕනේ. හරි. එතකොට ෆොන්ට් එහෙම දෙද්දී ඒගොල්ලන්ට ගැලපෙන ෆොන්ට්ස් තියෙනවා. එතකොට ඒව දාලා අපි එහෙනම් පළවෙනිම දේ තමයි ප්‍රේක්ෂකාගාරය හඳුන ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම අර ජෙනරල් ඒවා ටික මුලින්ම කියන්න. ඊට පස්සේ අපි මේ ප්‍රසන්ටේෂන් එක කරයි යන අතරතුරදී ප්‍රසන්ටර් ඔඩියන්ස් එකට දෙන හැම ඔඩියෝ එකක් වීඩියෝ එකක් හැම දෙයක්ම අපි මේ ප්‍රසන්ටේෂන් එකෙන් දෙන අරමුණක් තියෙනවනේ. දැන් හිතන්න මද්‍රව්‍ය නිවාරණය ගැන කවුරු හරි ප්‍රසන්ටේෂන් එකක් කරනවා කියලා. එතකොට ඒකට ගැලපෙන විදිහේ ඔඩියෝ එකක් වීඩියෝ එකක් තමයි හැම වෙලාවෙම අපි දෙන්නේ. අපි ඒකට කියනවා අරමුණ ඉලක්කගත වෙන්න ඕනේ. කිසිම හේතුවකට අපි දෙන ඔඩියෝ එකකින්වත් වීඩියෝ එකකින්වත් අපි මේ ප්‍රසන්ටේෂන් එකෙන් දෙන ප්‍රධානම අරමුණ වෙනස් කරන්න හොඳ නැහැ. අරමුණ ඉලක්කගත වෙන්න ඕනේ. හරි. ඊට ඔන්න පළවෙනි එක ඔඩියන්ස් එක අඳුර ගන්න ඕනේ. දෙවෙනි එක අරමුණ ඉලක්කගත වෙන්න ඕනේ. ඊට පස්සේ කතාවක් තුළ ඊගාවට ඔන්න තියෙනවා සාමාන්‍ය ඔයගොල්ලන් විභාගයට එහෙම එවුවොත් මෙන්න මේව ලියන්න. හරි මේ නම්බර්ස් එක යන ඒවා ටික ලියන්න. ඊගාව එක තමයි කතාවක් තුළ එහෙනම් ඔන්න පුතාලා දන්නවා වර්ඩ් වල නම් page එකක් තියෙන්නේ. Excel වල නම් worksheet එකක් තියෙන්නේ. වැඩ කරන්න අපිට presentation වල නම් slide එකක් තියෙන්නේ. ඒකත් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. අපි කියනවා කතාවක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ කියන ඔන්න මම PowerPoint එකට එන්නම්. මේ තියෙන්නේ. පුතාලා දන්නවා word වල නම් page එකක්, Excel වල නම් worksheet එකක්. හරි. එතකොට PowerPoint වල නම් slide එකක් කියලා අපි කියනවා. ඔන්න එහෙනම් මේ තුන්වෙනි සැලකිලිමත් විය යුතු දේ අතර තුන්වෙනි කරුණ තමයි ස්ලයිඩ් එකක් ඇතුලේ අන්තර්ගත වෙන්න ඕනේ පේලි ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ ලයින්ස් ප්‍රමාණය 6ත් 9ත් අතර වෙන්න ඕනේ. මතක තියාගන්න ඒවා ඒ කියන්නේ ක්වොන්ටිටි එක මතක තියාගන්න හොඳට විභාගයට කොටස් දෙකක් වගේ ලියන්න ආවොත් කරුණ දෙකක් විතර ලියන්න ආවොත් මෙන්න මේවා ලියන්න. හරි කතාවක් තුළ ඇතුළත් විය යුතු වාක්‍ය පේලි ප්‍රමාණය ලයින් ප්‍රමාණය 6ත් 9ත් අතර වෙන්න කියනවා. ඒ වගේම ෆොන්ට් සයිස් එක අනිවාර්යෙන් ප්‍රසන්ටේෂන් එකක 32 හෝ ෆොන්ට් සයිස් එක PT 32 හෝ ඊට වඩා වැඩි වෙන්න කියලා කියනවා. හරි ඊට පස්සේ තව දෙයක්. සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ 1000ක් කමාරක් ඉන්න පිරිසක් ඉදිරියේ ඔන්න අපි ස්ටේජ් එකට නැගලා ප්‍රසන්ටේෂන් එකක් කරනවා. එතකොට ඕකේ පොඩි හරි ග්‍රැමටිකලි හරි ග්‍රැමර් ඕ ස්පෙලින් එරර් එකක් තිබ්බොත් එහෙම නැත්නම් අක්ෂර හෝ ව්‍යාකරණ දෝෂයක් තිබ්බොත් එහෙම ලොකු ඔඩියන්ස් එකක් බලන ඉන්න ලොකු හෝ කුඩා ඉන්න ඔඩියන්ස් එක බලනවා මේ ප්‍රසන්ට ඒකවත් දන්නේ නැහැ නේ කියලා නේද? හරි. එහෙනම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි. අක්ෂර දෝෂ ව්‍යාකරණ දෝෂ නොතිබිය යුතුමයි. හරිද? ඊට පස්සේ එහෙනම් අපි කතා කරවන්න ප්‍රේක්ෂකාගාරය හැඳින ගන්න ඕනි. අරමුණ ඉලක්කගත වෙන්න ඕනි. හරි පහක් කියෝ දැන්. ෆොන්ට් සයිස් එක 32 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. වාක්‍ය පේලි ප්‍රමාණය ලයින්ස් 6ත් 9ත් අතර වෙන්න ඕනි. අනිත් එක තමයි අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ නොතිබිය යුතුයි කියලා කිව්වා. හරි. ඊට පස්සේ අපි මේ ස්ලයිඩ් වලට වර්ණ භාවිතා කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. පුතාලා දන්න ඔය රතු වර්ණය කියලා කියන්නේ S2 පොඩ්ඩක් අර අමාරු බලන්න ඉන්න ප්‍රේක්ෂකකාරට බලන්න අර එක දිගට අකණ්ඩව බලන්න ටිකක් අමාරු පාටක් රතු පාට එහෙම කියන්නේ. එතකොට අන්නේ රතු වගේ වර්ණ භාවිතා කරන්න පුළුවන් රතු කහ වගේ කම්බිනේෂන් පාවිච්චි කරන්න පුළුවන් අවධාරණය කළ යුතු දේවල් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ හයිලයිට් වෙන්න ඕනේ දැන් අපිට ඔන්න රතු කහ වර්ණ භාවිතා කරලා
පෙන්වන්න පුළුවන් කියලා කියනවා. හරි. ඔන්න 6 වෙනි එක. 7 වෙනි එක අන්තර්ගතය සරල වෙන්න ඕනි. කන්ටෙන්ට් එකක් වුණාම අනිවාර්යෙන් මේ කියන්නේ ස්ලයිඩ් එකක ඇතුළේ තියෙන කන්ටෙන්ට් එක සිම්පල් දෙන්න ඕනේ. මොකද ඔඩියන්ස් එකට බලපු වෙලා කියන්නේ බලලා පත්තරයක් බලනවා වගේ ඒක දිහත් බලන්න තේරුම් ගන්න අමාරු දේවල් තිබ්බොත් එහෙම වෙනවා. එහෙම නැතුව හරිම සරල විදිහට මේ අන්තර්ගතය තිබ්බොත් ඔඩියන්ස් එකට හරි පහසුයි ඒක තේරුම් ගන්න. එහෙනම් ඔන්න අන්තර්ගතයේ සරල වීම. ඊගාවට කියනවා ඔබ්ජෙක්ට්. ඔබ්ජෙක්ට් කියලා කියන පුතේ අපි ওই ස්ලයිඩ් එකක් ඇතුළට පින්තූර දානවා, හැඩතල දානවා, විවිධ ඔබ්ජෙක්ට්ස් දානවානේ. ඔන්න ඔය ඔබ්ජෙක්ට් ගොඩාක් දැම්මොත් එහෙම අර අන්තර්ගත දේවල් ටික කියන්නේ නැතුව ඒව ගැන අවධානය යනවා. ඒ නිසා ඔබ්ජෙක්ට් සාමාන්‍යයෙන් දෙකක් හෝ ඊට වඩා අඩුවෙන් දෙන්න කියනවා. ඊට වඩා වැඩි කරන්න එපා කියලා කියනවා. ඊට පස්සේ අවසාන එක කතාවකට දෙන ඔඩියෝ වීඩියෝ වගේ දේවල් අවම වශයෙන් එකක් දෙන්න කියලායි කියන්නේ. සෝරි. කියන්නේ අනිවාර්යෙන් එක ස්ලයිඩ් එකකට එක චලනචිත්‍ර සහ වීඩියෝ එහෙම නැත්නම් වීඩියෝ ඔඩියෝ ඇනිමේෂන් වගේ දේවල් එකකට එකක් දෙන්න කියලායි කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ආයෙමත් මම කියන්නම් ඔන්න PowerPoint වල ප්‍රසන්ටේෂන් එකක් හදන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් 9ක් තියෙනවා. පළවෙනි එක ඔඩියන්ස් එක කලින් අඳුර ගන්න ඕනි. අරමුණු ඉලක්කගත වෙන්න ඕනි. කතාවක් ඇතුලේ අන්තර්ගත ලයින් ප්‍රමාණය, පේලි ප්‍රමාණය 6ත් 9ත් අතර වෙන්න ඕනි. ෆොන්ට් සයිස් එක 32 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ නොතිබිය යුතුයි කියලා කිව්වා. ඒ වගේම වර්ණ භාවිතය පිළිබඳ සැලකිලිමත් වෙන්න. රතු වර්ණය අවධාරණය කළ යුතු තැන් වලට විතරක් භාවිතා කරන්න කිව්වා. ඊට පස්සේ අන්තර්ගත කරුණු සරල විදිහට ඉදිරිපත් කරන්න කියනවා. ඊට පස්සේ ඔබ්ජෙක්ට්ස් දෙකක් හෝ ඊට වඩා අඩුවෙන් පාවිච්චි කරන්න කිව්වා. එක ස්ලයිඩ් එකකට වීඩියෝ සහ ඔඩියෝ වගේ දේවල් එකකට එකක් අන්තර්ගත කරන්න කියලා කියනවා. හරි පැහැදිලි. ඊට පස්සේ අපි යමු ඊගාව මාතෘකාවට. අපි මේක කතා කරා. ඔන්න page එකකට MS Word වල නම් page එකක් තියෙන, Excel නම් worksheet එකක්, MS PowerPoint වල නම් slide එකක් තියෙන. හරි. ඊගාවට බලමු අපි layouts පිරිසැලසුම් පෙර සැකසූ ආකෘතියක් පිරිසැලසුමකි කියලා කියනවා. ඔන්න වැදගත්ම දෙයක් ඔයගොල්ලන්ට. මෙතනට එන්නකෝ. මෙන්න PowerPoint වලට අපි ඇවිල්ලා ඉන්නේ. හරි PowerPoint වල පුතාලා දන්නවා මේ තියෙන slide එකක්. මෙතන කියනවා මෙයා උඩ ක්ලික් එකක් දෙන්නලු මාතෘකාව ටයිප් කරන්න නම්. ඔන්න මම දෙනවා මම නිකන් myself. හරි. ඊට පස්සේ මේක තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ. ඔහොම තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අලුත් slide එකක් ගන්න ඕන නීගාවට my name is Samal කියලා ටයිප් කරන්න නේද? හරි. එහෙනම් මෙන්න slide group එක තියෙනවා. slide group එකේ new slide මම මෙතන ක්ලික් කරොත් ඔන්න මට අලුත් slide එකක් එනවා. දැන් පුතාලට තියෙන පේනවා මෙන්න මේකේ තියෙන මේ පිරිසැලසුම කියලා කියන layout එක. මේ layout එකයි මේ අලුතෙන් ආපු layout එකයි වෙනස්. මේ layout එකේ නිකන් ටයිප් කරන්න මාතෘකාවකුයි අනුමාතෘකාවකුයි ටයිප් කරන්න විතරයි ආවේ. නමුත් මෙයාගේ තියෙනවා ටයිටල් එකක් ටයිප් කරන්න තියෙනවා, මොකක් හරි කන්ටෙන්ට් එකක් ටයිප් කරන්න තියෙනවා මෙතන. තව ඕනනම් මේ තියෙනවා මේ පික්චර් එකක් වගේ ක්ලික් කරලා ගන්නත් පුළුවන්. මේ වගේ එකක වෙන්නේ කන්ටෙන්ට් එකක්. හරි. ඔන්න හිතන්නකෝ මම මේක දෙනවා. එතකොට ඔන්න කන්ටෙන්ට් එක මේ විදිහට පික්චර් එකක් එනවා. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේ තියෙන මෙතන ක්ලික් කරොත් එයාලට ඕනි ස්ලයිඩ් එකක් අලුතෙන් දෙනවා. හරිද? ඊට පස්සේ new slide වලට යනවා. හරි. new slide වල මේ drop arrow එකට යනවා. එතනදී පෙන්නනවා ඔයා කැමති layout එකක් ඔයාලට මෙතනින් තෝරලා ගන්න පුළුවන්. මම දෙන title only කියලා. ඔන්න මම මෙතන type කරනවා. මට මේ slide එක එපා නිසා delete කරනවා. මම මෙතන click කරලා my name is Amal. හරි Amal. හරි. ඊට පස්සේ දැන් මට තව layout එකක් ගන්න ඕනේ. තව slide එකක් ගන්න ඕනේ. මම මෙතන click කරොත් ඔන්න ආයෙමත් කියන්න. එයාලට ඕනේ layout එකකින් අලුත් slide එකක් දෙනවා. මට ඕනේ layout එකකින් ගන්න මම new slide වල drop arrow එකට ගිහිල්ලා මෙතනින් ගන්නත් පුළුවන්. ඊගාවට මම යනවා layout වලට ගියොත් මොකද වෙන්නේ? ඔයා අරන් තියෙන layout එක වෙනස් කරගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනට ගිහිල්ලා. පැහැදිලිද? ඔන්න දැන් මට පුළුවන් මට මේක title and content පුතාලට paper වලට අහනවා. මෙන්න මේක චුට්ටක් බලන්නකෝ. මම ආයෙමත් කියන්න ඔයගොල්ලන්ට මම එකින් එක layout පෙන්නන්න පොඩ්ඩක්. title slide එකක් අරන් පෙන්නනම් මේක ප්‍රධාන මාතෘකාව, මේක අනුමාතෘකාව නේද? හරි. ඊට පස්සේ ආපහු මෙතන බලන්න title and content. මේකේ title එකක් type කරන්න තියෙනවා. මෙන්න content එකකුත් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මම මේක වෙනස් කරනවා section header. ඒ section header ඔයගොල්ලන්ට ඒක නම් අහන්නේ
to content මෙන්න මෙයා අහන්න පුළුවන් content දෙකක් තියෙනවා සහ title එකයි content දෙකයි. දැන් ඕකෙම වෙනස් එකක් තියෙනවා මට පරණ paper වල අපිට හම් වෙලා තියෙනවා comparison. ඒ කියන්නේ සස දණ්ඩක් තියෙනවා. මෙන්න title එක, මෙන්න content එක, මෙන්න මෙතන text දෙකකුත් තියෙනවා. text දෙකක් තියෙනවා කියන්නේ මේ දෙන compare කරන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඒ නිසා අපි ඔන්න මේකට to content කිව්වා මේක comparison. පුතාලා නිකන් මේ රූපේ දැක්කහම නම තේරෙන්න ඕනි. හරි. title only මාතෘකාවක් විතරයි. මේක blank his නේද? අන්න ඒ වගේ පොඩි idea එකක් මේ layouts ගැන දැනන් ඉන්න අහන්න පුළුවන් අනිවාර්යෙන්. හරි. ඊට පස්සේ මොකද්ද අපි කතා කරා? මෙන්න මේක. new slide අලුතෙන් slide එකක් අපිට ඕන විදිහට ගන්න පුළුවන්. layout තියෙන layout එක වෙනස් කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි අහන්නේ. ඊට පස්සේ අපි යනවා views වලට. views වලට යන්න කලින් මම පොඩි presentation එකක් හදලා පෙන්නනවා. ඔන්න my name is මම මේ slide එක delete කරනවා. my name is Amal. ඊට පස්සේ මම අලුත් slide එකක් ගන්නවා. මෙතන දෙන්නම්. I live in පොළොන්නරුව. හරි. ඊට පස්සේ මම මේකෙම copy එකක් කරගෙන වෙනස් කරන්න. sorry. ඔයක මම කියන්න shortcut ටිකක්. මට මෙයාගේ duplicate එකක් ගන්න ඕනේ. control D දෙන්න පුළුවන්. ඕනනම් control C දීලා control V දෙන්න පුළුවන්. ඒක ටිකක් වැඩි වැඩනේ. ඒ නිසා මම මෙයා උඩ click ද මෙයා කියලා හිතන්න. මට දෙකක් ඕන නම් duplicate control D දීලා duplicate කරගන්න පුළුවන්. මම එයාව delete කරගන්නම්. මට එයා ඕනේ නැහැ. හරි. ඊට පස්සේ මෙයා ගන්නවා. මම control A දීලා my favorite subject is ICT. හරි මම මෙතන දෙනවා I want to be a software engineer. හරි ඔහොම දෙනවා. හරිද? ඊට පස්සේ සාමාන්‍ය presentation එක පළවෙනි slide එක welcome slide එක විදිහටත් අවසාන slide එක thank you නැත්නම් the end වගේ එකක් අපිට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි යමු මේක පොඩ්ඩක් ඩිසයින් එකක් දාගන්න යමු. ඩිසයින් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ කැමති තීම් එකක් අපිට තෝරගන්න පුළුවන්. මම මේ වගේ එකක් දෙන්නම්. ඒකේදී වෙන සමහර වෙලාවට කැපිටල්ම වෙන්න පුළුවන් අකුරු, සිම්පල්ම වෙන්න පුළුවන් නේ. ඒක ඒගොල්ලන්ගේ තීම් එක. හරි. ඊට පස්සේ මම කොහොම දෙන්නම්. insert tab එකෙන් ඔයාලට කැමති නම් මෙතන පින්තූර ගන්න පුළුවන්. ඒ වෙච්චර මෙතනදී ඔයගොල්ලන්ට වැදගත් දේවල් නෙමෙයි නිසා මම ලොකුවට කතා කරන්න නැතුව ඉන්නම්. හරි. ඔහොම පුළුවන්. හරි. ඊට පස්සේ ඇනිමේෂන් එකක් දාන විදිහ මම පොඩ්ඩක් කියන ට්‍රාන්සිෂන් ටැබ් එකට ගිහලා මේ තියෙන පිටුවට චලනයක් දෙන එක. මම මෙහෙම නිකන් ඉක්මනට මේ වගේ පොඩි ට්‍රාන්සිෂන් ටිකක් ඉක්මනට දීගෙන යන්නම්. හරි. ඊට පස්සේ දැන් බලන්න ඕන. ඔය දැන් මම මේක ප්ලේ කරනවා මුලින්ද. මම දැන් ඉන්නේ 4 වෙනි ස්ලයිඩ් එකේ. මට මුලින්දම මේව ප්ලේ කරන්න ඕනි. function key 4 මතක ඇති word වල අපි කතා කරා function key 7 දුන්නා. spelling and grammar checking shift එකත් එක්ක දෙනවා treasurers. excel වල නම් F4 පාවිච්චි කරනවා absolute කරන්න. හරි. එහෙනම් දැන් අපි PowerPoint වල පාවිච්චි කරන function key එක F5 key එක press කරලා මුලින්දම ප්ලේ කරනවා. හරි. slide show from beginning කරන්න ඕන. එහෙම. ඊට පස්සේ දැන් මම මෙයාව ඉන්න තැන ඉඳන් play කරන්න ඕනේ. 4 වෙනි slide එකේ ඉඳන්. shift එකත් එක්ක F5 දෙන්න. function key 5 දෙනවා shift එකත් එක්ක. ඔන්න දැන් 4 වෙනි වගේ slide එකේ ඉඳන් තමයි play වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඒක මම අමතරව කිව්වේ. දැන් මේ play වෙන්නේ ඇතුලේ තියෙන objectsද නැත්නම් පිටුවද චලන වෙන්නේ? ඇතුලේ තියෙන object නෙමෙයි පිටුවයි ඔය චලනය වෙන්නේ නේද? පිටුවට තමයි මම animation කියන්නේ trans slide එකකින් slide එකකට මාරු වෙද්දී දෙන චලනයකට අපි කියනවා transition එකක් කියලා. දැන් අපි යනවා myself මම මෙයාව select කරලා දෙනවා animation එක. animation කියලා කියන්නේ මෙන්න මේ object එකකට දෙන චලනයකට. ඊට පස්සේ මම මෙයාටත් දෙන්නම්. හරි. දැන් බලන්නකො ඔන්න F5 දෙනවා. ඔන්න එයා play වෙනවා මුලින් ඉඳන්. ඔන්න දැන් object වලටත් චලන දීලා තියෙන transition and animation කියන දෙක ඔයගොල්ලන්ට පැහැදිලි. ඊට පස්සේ අපි යමු ඔයගොල්ලන්ගේ short note එකේ තියෙනවා මෙන්න මේ ටික කියන්නම්කෝ view buttons. මට අර
ප්‍රසන්ටේෂන් එක ඕන වෙනවා මේ වීඩියෝ එක පුරාවටම බලන්න. මෙන්න මේ view buttons කියලා කියන්නේ මෙන්න මෙතන තමයි ওই ටික තියෙන්නේ. හරිද? මේකෙන් වෙන්නේ අර මම F5 key එක දීලා play කරේ අපි කියන slide show view එක. මේකෙදි වෙන්නේ මට ඕනි slide එකක් read in view එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ full screen දාලා කියවන්න ගන්න පුළුවන්. ඕක තමයි read in view එකෙන් වෙන්නේ. හරි ඊට පස්සේ මේක තමයි පුතේ අපි slide sort view එක කියලා කියනවා. slide sort view එකේදී slide sort කරනවා කියන්නේ ascending or descending order එකට පෙළ ගස්සනකොට අපි කියන sort කරනවා කියලා. එහෙනම් slide දැන් කීපයක් නම් තියෙන්නේ මට මෙන්න මේ විදිහට normal view එකේදීත් මේක මාරු කරගන්න පුළුවන් 1 2යි ඔමට මාරු කරගන්න පුළුවන්. හැබැයි ස්ලයිඩ් ගොඩාක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න අමාරුයි. එතකොට මම ඔන්න මෙයාව මේ විදිහට මෙහෙම මාරු කරගන්න එක තමයි ලේසි. එහෙනම් ඔයගොල්ලන්ගෙන් අහනවා ස්ලයිඩ් sort view එක මොකටද ඕන වෙන්නේ? සාමාන්‍යයෙන් order එක වෙනස් කරගන්න. හරිද? එතකොට normal view එක කියන්නේ අපි presentation එක හදන view එක. ඒකෙත් order එක වෙනස් කරගන්න පුළුවන්. හරි ඒක මතක තියාගන්න. එතකොට slide sort එකෙන් කරන්නේ order එක වෙනස් කරන එක. reading view එක කියන්නේ full screen දාලා කියවන්න ගන්න පුළුවන්. slide show කියන්නේ ඔයා හදපු presentation එක audience එක ඉස්සරහා play කරන්න ගන්න view එක. හරි. ඊට පස්සේ අපි යමු shortcut key ටිකට. දැන් ඔන්න මම මෙයා වැඩ කරලා යද්දි පාවිච්චි කරන shortcut key ගත්තොත් එහෙම අර general shortcut ඒ විදිහමයි. control S save, control O open ඒවා හැමම තියෙනවා. වෙනස් ඒව ටික මම මෙතනදී කියන්නම්. හරි. shortcut keys තියෙනවා control D. දැන් පුතාලා දන්නවා මෙයා මේ වෙද්දි duplicate කරන්න තමයි control D පාවිච්චි කරේ. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා control එකයි n එකයි දුන්නාම word excel දෙකේම මම කියවා word වල නම් අලුත් page එකක් එනවා, excel වල නම් අලුත් workbook එකක් එනවා. PowerPoint වල නම් එහෙනම් control n දුන්නොත් අලුත් presentation එකක් open වෙනවා මේ විදිහට. control n දුන්නොත්. එහෙනම් n ගේ යාළුවා control m දුන්නොත් මොකද වෙන්නේ? අලුත් slide එකක් එනවා. ඔන්න control m තමයි අලුත් slide එකක් එන්නේ. හරි control D duplicate. හරි මම undo කරනවා මේ. control m new slide එකක් එනවා. එහෙනම් තව මොනවද බලමු shortcut. F5 slide show from beginning shift එකත් එක්ක දුන්නොත් ඉන්න තැන ඉඳන් play වෙන slide show from current slide. ඊට පස්සේ at the slide show view. ඒ කියන්නේ මගේ මේ presentation එක slide show කරන වෙලාවට වෙන වැඩ ටිකක් තමයි මේ මම කියන්න යන්නේ. හරි බලන්නකො ඔන්න මම මෙයා play කරනවා. මට මෙයා play කර ඉද්දී මට ඕනි එකපාරටම white screen එකක් ගන්න ඕන වෙනවා. W අකුර press කරපුවාම ඔන්න white screen එකක් එනවා. ආපහු මම W press කරලා ඒක අයින් කරගන්නවා. මට ඕන වෙනවා මේක play කර ඉද්දී මේක black screen එකක් කරගන්න. ඔන්න D අකුර press කරලා black screen එකක් ගන්න පුළුවන්. ඒ වගේම මට දැන් මේ ඉන්න slide show view එකෙන් ආපහු normal view එකට එන්න පුළුවන් පුතේ. escape button එක ESC keyboard එකේ වම් පැත්තේ උඩම තියෙනවා ESC කියලා key එක. escape button එකෙනුත් අපිට ඔන්න normal view එකට එන්න පුළුවන්. හරි ඔන්න F5 ගෙන් play වෙනවා. ආපහු normal view එකට ගන්න escape ගෙන්. හරි play වෙවි ඉන්න presentation එක white screen එකක් කරන්න නම් W දෙනවා, black screen කරන්න නම් B දෙනවා. ඒ වගේම මට ආපහු මුලම අවසානම slide එකට යන්න ඕන නම් මම end key එක press කරනවා. sorry මගේ දැන් මේකේ order එක වෙනස් වෙලා ඇත්තේ නේද මේ my name is Samal මෙතනට ඇවිල්ලා thank you ගන්නවා මම පල්ලෙහාටම. හරි ඔන්න මම දැන් පළවෙනි එකෙන් play කර ඉන්නවා. මට ඕන වෙනවා අවසාන slide එකට යන්න. end key එක press කරනවා. ඔන්න thank you slide එකට ආවා. මට ආපහු මුලට එන්න ඕන නම් home key එක press කරනවා. හරි ඔන්න myself කියන එකට එනවා. ඔන්න end ගෙන් අවසානට යනවා. home ගෙන් මුලට එනවා. හරි ඊට පස්සේ දැන් බලන්න මොනවද තව තියෙන්නේ? W B home end දානවා. go to next, go to previous. හරි මෙන්න මේ keys ටික මේවා pass paper වල අහලා තිබ්බා. සාමාන්‍ය පුතේ අපි දන්නවා presentation එක අපිට පුළුවන් මෙන්න මේ transition වලට ගිහිලා on mouse click එක අයින් කරලා after tick එක දැම්මොත් මෙයා auto play වෙනවා. හරිද? එහෙම නැතුව on mouse click එක දාලා නම් on mouse click tick එක දාලා නම් තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි option එකක් පාවිච්චි කරලා මෙයා ඉස්සර step by step යවන්න ඕනේ. ඉස්සරහට යවනවට අපි කියනවා යවන ක්‍රම ටිකක් තියෙනවා. පළවෙනි එක mouse එක click කරලා යවන්න පුළුවන්. ඊගාවට space bar එකෙන් පුළුවන්. මේ keyboard එකේ හැම key එකම press කරලා බෑ. හොඳද? එතකොට ඔන්න space bar එකෙන් enter ගෙන් හරි ඊට පස්සේ next කියන idea එකෙන් n අකුරෙන් පුළුවන්. sorry n අකුරෙන් පුළුවන්. next n. ඊට පස්සේ arrow keys වල right arrow එකයි down arrow එකෙනුයි පුළුවන්. ඔය down arrow එකෙනුයි පුළුවන්. හරිද? ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා ක්‍රම පහක්.
mouse click. yes. right arrow එකයි down arrow එකයි keyboard එකේ එන්න අකුරෙන් පුළුවන් space bar එකෙන් පුළුවන් enter එකෙන් පුළුවන් mouse click එකෙන් පුළුවන්. හරි mouse එක click කරලත් පුළුවන්. ඊට පස්සේ previous වෙන්න නම් දැන් ඔන්න මම මේක play කර කර ඉද්දි next කරන ක්‍රම පහන ඔය කිව්වේ previous වෙන්න නම් හරි play කර කර ඉද්දි ඉස්සරහට යන්න පුළුවන් mouse click enter ඔය වගේ විදිහට වලට අපෝ previous වෙන්න නම් p අකුරෙන් පුළුවන් arrow keys up arrow and up arrow එකෙනුයි left arrow එකෙනුයි පුළුවන් ආයේ backspace එකෙන් පුළුවන් හරි ඔන්න බලන්න backspace key එකනොත් පුළුවන් හරි ඉස්සරහට එන්න හරි ඔය ටික තමයි PowerPoint වල කෙටි සටහන් විදිහට මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ ඉතින් පොඩි කොටසක් තියෙන මේ ටික දැනන් හිටියා කියන්නේ ඔයගොල්ලන්ට O level IT paper එකේ PowerPoint ප්‍රශ්නට හොඳට උත්තර දෙන්න පුළුවන් හරි එහෙනම් ආයෙමත් කියන්නේ ජය වෙන්න ඕනි IT කියන්නේ එකක් ගන්න පුළුවන් විෂයක් එහෙනම් හැමෝටම ආයුබෝවන්